ජීවත්වන පෘථිවිය ග්‍රහලෝකයක්. පෘථිවිය සෑදුණු ආකාරය ගැන විවිධ අදහස් ඉදිරිපත් වනවා. කෙසේ වෙතත් එය අහසේ තිබූ දූවිලි වලාකුළකින් සෑදුණු බව පොදු විශ්වාසයයි. ඒ වගේම තමයි මෙවන් දූවිලි වලාකුළක් හඳුන්වන්නේ නිහාරිකාවක් කියලා. පෘථිවියේ මැද කොටස දැඩි උණුසුමකින් යුක්තයි. ඒ වගේම තමයි මෙන්න මේ දැඩි උණුසුමක් නිසා ගිනි කඳු තියෙනවා. ගිනි කඳු පුපුරන විට ඉන් පිටතට ගලා එන්නේ පොළව මැද එසේ උණුසුම් වෙමින් තිබුණු දේවල්. අපි ඒවා හඳුන්වනවා ලාවා කියලා. පෘථිවිය සෑදී අවසන් වූ පසු එහි ජීවීන් ඇති වුණේ තවත් කාලයකට පසුවයි. එසේ බිහි වූ ජීවයක් සහිත පළමු දේ ඇසට නොපෙනෙන තරම් කුඩා දෙයක්. එය අපි හඳුන්වන්නේ ප්‍රොකායෝට් බැක්ටීරියාව නමින්. මේ බැක්ටීරියාව බිහි වුණේ මීට අවුරුදු දසලක්ෂ 2500කට ඉහතදී. මීට අවුරුදු දසලක්ෂ 542කට පෙර ජීවත් වූ සතෙකුගේ සලකුණ කැනඩාවෙන් සොයාගෙන තියෙනවා. සෙන්ටිමීටර් 4ත් 7ත් අතර දිගකින් යුත් මෙම සතා ජීවත් වෙලා තියෙන්නේ මුහුදු පතුලේ. ආහාර ගැනීමට මුඛයක් සහ ඇස් 5ක් පිහිටලා තිබෙනවා. මොහු අපි හඳුන්වන්නේ ඔපබීනියා යන නමින්. ලෝකයේ මුල්ම ජීවීන් බිහි වුණේ ජලය තුලදී. ඔවුන් ගොඩබිමට පැමිණියේ පසු කාලයේදී. පළමුවරට ගොඩබිම පහළ වුණේ පාද කිහිපයක් තිබෙන හැකරැල්ලන් වැනි සතුන්. ඒ මීට අවුරුදු දසලක්ෂ 420කට ඉහත ඈත අතීතයේදී. ඒ කාලය අපි හඳුන්වන්නේ සිලුරියන් යුගය කියලා. මුලින්ම ගොඩබිම පැතිරී ගියේ සතුන් නොවේ. ශාක වර්ග තමයි මුලින්ම ගොඩබිම පැතිරිලා ගියේ. ඒ මීට අවුරුදු දසලක්ෂ 542කට පෙර කාලයේ පැවති පැලියොසයික නමින් හැඳින්වෙන යුගයකදී. පෘථිවියේ ශාක වර්ග සහ සතුන් බිහි වූ කාලය සමග සංසන්දනය කරන විට මිනිසා බිහි වුණේ බොහෝ පසු කාලයකදී. ඒ පිළිබඳ විස්තර දැන් අපි කතා කරමු. මිනිසා බිහිවීම ආරම්භ වන්නේ වානර පරම්පරාවකින්. ඇත්තෙන් මේ රසවත් කතාවක්. මීට අවුරුදු දසලක්ෂ 2මාරකට පමණ අපි අර ඉහත සාකච්ඡා කළ අප ජීවත් වෙන මේ පෘථිවියේ පැවති අධික ශීතල දේශගුණයක් තිබුණා. ඒ කාලය හඳුන්වන්නේ මහා හිම යුගය කියලා. මහා හිම යුගය ආරම්භ වන කාලේ අප්‍රිකාවේ ජීවත් වුණු චිම්පන්සි වර්ගයක් ඔවුන්ගේ අනෙක් නෑදෑයන්ට වඩා වෙනස් ආකාරයකට හැඩගැසෙන්න පටන් ගත්තා. ඒ කාලයේ පැවති අධික සීතලට ඔරොත්තු දීමට සිදුවීම නිසා, ඒ වගේම ආහාර දුලබ වූ නිසා, ඒ කාලයේ නුපුරුදු ආහාර ගැනීම නිසා මේ චිම්පන්ජියන්ගේ දත්වලත් මුහුණෙත් වෙනස්කම් ඇති වුණා. පාද දෙකෙන් ඇවිද යාමට එකල ඔවුන් හුරු වුණා. එසේ ඇති වූ ඒ වෙනස්කම් චිම්පන්සියන්ගේ හා මිනිස් වර්ගයා බිහිවීමට අවශ්‍ය කරන පසුබිම සකස් කළා. වානර පවුලකින් මානව පරම්පරාවක් බිහිවීමට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වුණේ මහා හිම යුගයේදී පැවති දේශගුණය. මේ කාලයේදී පෘථිවියේ උතුරු සහ දකුණු ප්‍රදේශ මුළුමනින්ම ඝන හිම තට්ටු වලින් තමයි වැසිලා තිබුණේ. ගහකොළ කිසිවක් පළ දැරුවේ නැහැ. මේ නිසාම ආහාර සුලභ වුණා. ආහාර සුලභ වූයේද නැහැ. මේ කාලයේදී තමයි මැමත් කියන අලි ජීවත් වෙන්න පටන් ගත්තේ. මහා හිම යුගය නමින් හැඳින්වෙන අධික සීතල කාලය තුල දේශගුණයේ උණුසුම් වූ කෙටි කාලයක් පැවතුණා. මහා හිම යුගය තුල එවැනි අධික සීතල කාල 4ක් සහ කෙටි උණුසුම් කාල 4ක් තිබුණා. උණුසුම් කාලවල ආහාර සුලභ වීමෙන් සියලු සතුන්ට සතුටුදායක කාලයක් නැවත උදා වුණා. වානර පරම්පරාවට අයත් චිම්පන්සියන්ගෙන් මිනිසුන් දියුණුවේ මෙන්න මේ මහා හිම යුගයේදී. මෙන්න මේ මහා හිම යුගය මෙන්න මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා මානව පරිණාමය කියලා. ශරීර හැඩයෙන් මුල් කාලයේ මානවයන් සහ වානරින් අතර විශාල වෙනසක් තිබුණේ නැහැ. නමුත් වානරයින් නොකළ දෙයක් මානවයන් විසින් ආරම්භ කළා. ඒ උපකරණ පාවිච්චි කිරීම. ස්වභාවික ජලය ගලාගෙන යන තැන්වල තිබෙන රවුම් ගල් එකතු කරලා ඒවායින් යම් යම් ඇට වර්ග තලාගෙන ඒවා ආහාරයට ගැනීමට මොවුන් පුරුදු වුණා.
මෙන්න මේ ආකාරයට මිනිසෙකු වීමට නැඹුරුවක් ඇති කළ පැරණිතම වානරයා හඳුන්වන්නේ ඔස්ට්‍රලෝපිතිකස් යන නමින්. පාද දෙකෙන් ඇවිද යාමේ හැකියාව නිසා මානවයින්ට වෙනත් වානරයින්ට කළ නොහැකි දේ කරන්න හැකියාව තිබුණා. මීට අවුරුදු දසලක්ෂ 3.8කට ඉහත ඈත අතීතයේදී ඔස්ට්‍රලෝපිතිකස් දෙපයින් ඇවිද ගිය බවට තොරතුරු සොයාගෙන තියෙනවා. මෙන්න මේ කාලයේදී ඔවුන් ගල්වලින් තැනූ මෙවලම් සාදන්න පටන් ගත්තා. ඒ මූලික පියවර වුණේ ගලකින් තවත් ගලකට ගසා ඉන් පතුරක් කඩා ඉවත් කරගෙන මුවහත් මුහුණතක් සාදා ගැනීම. මෙවැනි උත්සාහයක යෙදුණු පළමුවැන්නා හඳුන්වන්නේ හෝමෝ හැබිලස් යන නමින්. ඒ තේරුම තමයි හැකි මිනිසා යන්න. ඔහු ජීවත් වුණේ මීට අවුරුදු දසලක්ෂ 2.3ත් 1.4ත් අතර කාලවකවානුවේදී. වර්තමානයේ දක්නට තිබෙන ආකාරයේ නවීන උපකරණ නිපදවීමට තරම් සමත්කමක් මිනිසාට හිමි වූයේ මෙන්න මේ ආකාරයේ සරල මෙවලම් සෑදීමට ඉගෙනගත් නිසා. ගල් මෙවලම් සෑදීම මෙන්ම මිනිසාගේ දියුණුවට බලපෑ තවත් කාරණයක් තමයි ගින්දර. ගින්දර සොයා ගන්න පුරුදු වෙනවා. ගින්දර නිසා ශීත කාලවලදී උණුසුම් වීමට හැකිවීමෙන් ජීවිතය තවදුරටත් සුව පහසු වී ශරීරයේ හැඩය අලංකාර වෙන්න ගත්තා. මිනිසා විසින් පළමුවරට ගින්දර භාවිතා කිරීම පෙන්눔 කරන සාක්ෂි හමුවන්නේ ඊශ්‍රායලයෙන්. ඒ සාක්ෂි අවුරුදු 7,90,000ක් පමණ පැරණි වෙනවා. ගින්දර භාවිතා කිරීමට පුරුදු වුණේ හෝමෝ ඉරෙක්ටස් නමින් හඳුන්වන මානව වර්ගයක්. මෙන්න මේ හෝමෝ ඉරෙක්ටස් ජීවත් වුණේ මීට අවුරුදු දසලක්ෂ 1,800කට ඉහත ඈත අතීතයේදී. වානර පරම්පරාවකින් බිහිවුවද කල්යාමේදී මිනිසාගේ ශරීරයේ වානරයෙකුගේ වෙනස් වී අද පවතින ලෙස සකස් වෙන්න පටන් ගත්තා. ක්‍රමයෙන් මොළය දියුණු වෙන්න පටන් ගත්තා. මෙසේ අපි අසා තියෙන ආකාරයට පැරණි මානවයන් අද ජීවත් වන මිනිස් වර්ගයාට සම්බන්ධ වන්නේ තවත් දියුණු මානවයෙක් හරහා. ඔහු හඳුන්වන්නේ හෝමෝ නියැන්ඩර්තාලනසිස් නමින්. ඔහු ජීවත් වුණේ මීට අවුරුදු 6 ලක්ෂයකට පමණ ඉහත ඈත අතීතයේ. මෙම මානවයා විශාල සතුන්ගේ ඇටකටු භාවිතා කර නිවාස සාදන්න සමත් වුණා. ඒ වගේම තමයි අවුරුදු දසලක්ෂ 2ක පමණ කාලයක් තිස්සේ මිනිසා තමන්ගේ හැකියාව දියුණු කරන්න පටන් ගත්තා. ඒ වගේම තමයි මොවුන්ගේ මොළය හොඳින් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ නිසාම මීට අවුරුදු ලක්ෂයකට පමණ ඈත කාලයේදී ඔවුන්ට එකිනෙකා අතර අදහස් සුවමාරු කිරීමේ හැකියාව, භාෂාව, හැඟීම් ප්‍රකාශ කිරීම, සංගීතය සහ නැටුම්, චිත්‍ර ඇඳීමට හැකියාව ලැබුණා. මෙවැනි සාරවත් දේ නිපදවූ මානවයා අපි හඳුන්වන්නේ හෝමෝ සාපියන් කියලා. ඒ අප කාගෙත් ළඟම නෑදෑයා වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අප සියලු දෙනාම අයත් වන්නේ හෝමෝ සාපියන් පවුලට. ආදී මානවයන් විසින් සොයාගත් දේ අදටත් අපට මහත්සේ ප්‍රයෝජනවත් වෙනවා. ඒ අතරින් ප්‍රධානතම දෙයක් තමයි ගින්දර. ඒ වගේම නිවාස ඉදිකිරීම, ආහාර පිස අනුභව කිරීමටද මොවුන් ගින්දර යොදාගත්තා. ඒ වගේම තමයි දැන් අපි බලමු මොවුන්ගේ සංස්කෘතික දියුණුව කොහොමද සිද්ධ වුණේ කියලා. මිනිසෙකු දක්වා තමන්ගේ ශරීරය සහ මොළය දියුණු කරගත් මිනිසා දීර්ඝ කාලයක් තිස්සේ තමන් ජීවත් වන ආකාරය වෙනස් කරගන්න පටන් ගත්තා. මෙන්න මේ අපි හඳුන්වනවා සංස්කෘතික වෙනස් වීම කියලා. මේ කරුණ අපට හොඳින් පෙනෙන්නේ මිනිසා විසින් ආදි කාලයේ ඉඳලම නිපද වූ ගල් මෙවලම් වල ස්වරූපය වෙනස් කළ ආකාරය ඉගෙන ගන්නා විට. අවුරුදු දසලක්ෂ 2.5ක පමණ දීර්ඝ කාලයක් තුළ මිනිසාගේ ජීවිතය හැඩගස්වාගත් ආකාරය ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. ගල් මෙවලම්, වාසස්ථාන, ආහාර ආදී මෙලෙස වෙනස් වීම් වලට ලක් වෙමින් දියුණු වූ බව පේනවා. ඒ වගේම තමයි මෙන්න මේ අනුව මිනිසාගේ සංස්කෘතික දියුණුව ප්‍රධාන අවධි 3කට බෙදෙනවා. ඒ තමයි පුරා ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය සහ නව ශිලා යුගය. දැන් අපි බලමු පුරා ශිලා යුගයේදී මිනිසුන් ජීවත් වුණේ කොහොමද කියලා.
පුරාශිලා යුගයේදී මිනිස්සු කණ්ඩායම් ලෙස තැන් තැන්වල කඳවුරු බැඳගෙන ජීවත් වීමට පුරුදු වුණා. එවැනි කණ්ඩායමකට සමාජිකයන් 20ත් 30ත් අතර ප්‍රමාණයකින් යුත් පවුල් කිහිපයක් ඇතුළත් වුණා. තමන්ගේ මළගිය නෑදෑයන් වෙනුවෙන් අවමංගල චාරිත්‍ර පැවැත්වීමට ඔවුන් පුරුදු වන්නේද මෙන්න මේ කාලේ. මෙවැනි චාරිත්‍රවලදී ඔවුන් අනුගමනය කළ එක් ප්‍රධාන කටයුත්තක් තමයි ඇටසැකිලි මත වර්ණ ආලේප කිරීම. වර්ණ සෑදීම සඳහා භාවිතා කරලා තියෙන ගුරුගල්. ගුරුගල් සුලභ නොවන ප්‍රදේශවල ජීවත් වූ අය ඒවා සුලභ ප්‍රදේශවලින් ලබා ගැනීම නිසා ඒ කාලයේ භාණ්ඩ හෝමාරුවද ආරම්භ වුණා. ඒ වගේම තමයි පුරා ශිලා යුගයේ අවසන් කාලයේදී චිත්‍ර ඇඳීමට ගල් වලින් රූප සකස් කිරීමටත් ඔවුන් පුරුදු වුණා. මධ්‍ය ශිලා යුගය. ලෝකයේ නොයෙක් ප්‍රදේශවල මධ්‍ය ශිලා යුගය ආරම්භ වුණේ එකිනෙකට වෙනස් කාල පරිච්ඡේදවලදී. ඒත් පොදුවේ ගත් කල අපිට මේ සාකච්ඡා කරන්න පුළුවන් එය මීට අවුරුදු 20000ත් 18000ත් අතර කාලයකට ඉහතදී ආරම්භ වූ බව ප්‍රනිගමන ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි පුරා ශිලා යුගයේදී මෙන්ම මේ යුගයේදීත් මිනිසා දඩයමින් සහ ආහාර එකතු කිරීමේදී තවදුරටත් සිය ජීවිකාව ගෙන ගියා. ඒ වගේම දුනු ඊතල භාවිතා කරමින් දඩයම් කිරීම ආරම්භ වුණා. දඩයම් කිරීම වෙනුවට ගස්වල ගෙඩි වර්ග, කොළ සහ අල වර්ග වැඩි වශයෙන් Tamanගේ ආහාරයට යොදා ගැනීමට මිනිසා පුරුදු වූයේත් මෙන්න මේ කාලයේදී. පුරා ශිලා යුගයේදී මෙන් වගේම තැන තැන ඇවිද යමින් කාලය ගත කරනු වෙනුවට මෙන්න මේ මධ්‍ය ශිලා යුගයේදී එක තැනක දිගු කාලයක් ජීවත් වීමට මිනිස්සු පුරුදු වුණා. දැව දඬු සහ කොළාතු භාවිතා කරමින් නිවාස තනන්න පටන් ගත්තා. නව ශිලා යුගය. නව ශිලා යුගය ආරම්භ වන්නේ මීට අවුරුදු 9000කට පමණ ඉහත ඈත අතීතයේ. එම යුගය තුළ මිනිසා විසින් ඉතා වැදගත් කටයුතු කිහිපයක් ආරම්භ කළා. ඒ අතරින් කැපී පෙනෙන එක් කටයුත්තක් තමයි ගොවිතැන. තිරිඟු, බාර්ලි, වී, කුරක්කන් ආදී ධාන්‍ය වර්ග වගා කිරීම මේ කාලයේදී ආරම්භ වුණා. ඒ වගේම සතුන් හීලෑ කරගෙන උන්ගෙන් කිරි බිත්තර, මස්, ලොම් ආදී දේ ලබා ගැනීමටත් පෙළඹුණා. ඒ වගේම තමයි මේ කාලේ ප්‍රථම වරට ලෝහ වර්ග සොයා ගැනීම නිසා ගල් මෙවලම් වෙනුවට ලෝහ ආයුධ තනා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. මීට පෙර පැවති මධ්‍ය ශිලා යුගයේදී ආරම්භ වූ එක් තැනක ජීවත් වීමේ පුරුද්ද වැඩි දියුණු වීමෙන් ගම්මාන බිහි වෙන්න පටන් ගත්තේ නව ශිලා යුගයේදී. මිනිසා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රමයෙන් දියුණු ආකාරය මෙන්න මේ ආකාරයට අපිට පැහැදිලි වෙනවා. මිනිසාගේ දියුණුව සම්බන්ධයෙන් නව ශිලා යුගයේදී සිදු වැදගත්ම දේ අතර ගොවිතැනට හා සත්ව පාලනයට යොමු වීමත් ගම්මානවල ජීවත් වීමට හුරු පුරුදු වීමත් යන සිද්ධි දෙක අපිට පෙන්වා දෙන්න පුළුවන්. දැන් බලමු ගොවිතැන ආරම්භ වුණේ කොහොමද කියලා. මිනිසාගේ දියුණුව හෙවත් මානව පරිණාමය සිදු වුණේ මහා හිම යුගයේදී බව අප ඉහතදී සාකච්ඡා කරා. මීට අවුරුදු 12000කට පමණ ඉහත කාලයේදී එතෙක් පැවති මහා හිම යුගය අවසන් වන ලකුණු පහළ වුණා. එහිදී පෘථිවිය අධික ශීතල දේශගුණය උණුසුම් බවට පත් වුණා. මේ නිසා ගස්වැල් සාරවත් ලෙස වැඩෙන්න පටන් ගත්තා. සතුන්ට උවමනා තරම් ආහාර තිබුණා. මේ ප්‍රබෝධය මිනිසුන්ටත් එකසේ දැනෙන්න පටන් ගත්තා. මෙන්න මේ අලුත් දේශගුණික තත්ත්වය ආරම්භ වන යුගය අපි හඳුන්වන්නේ හොලෝසීන යුගය කියලා. මේ කාලයේදී මිනිසුන් සතුන් දඩයම් කිරීම වෙනුවට ගොවිතැන් ආරම්භ කළා. ලෝහ වර්ග සොයාගෙන ඒවා Tamanගේ ප්‍රයෝජනයට ගත්තා. සතුන් දඩයම් කරනවා වෙනුවට සතුන් හීලෑ කරගනිමින් සත්ව පාලනයට යොමු වුණා. එක් රටවල එකල විසූ මිනිසුන් විවිධ ධාන්‍ය වර්ග වගා කරලා තියෙනවා. නිදසුනක් වශයෙන් වී වගාව මුල්වරට ආරම්භ වුණේ චීනයේදී. තිරිඟු මුල්වරට ආරම්භ කරන ලද්දේ මධ්‍යධරණී ප්‍රදේශයේ. අපාද ආහාරයට ගන්න ධාන්‍ය වර්ග කිහිපයක් මුල්වරට වගා කරේ මෙන්න මේ ආකාරයට. බඩ ඉරිඟු මුලින්ම වගා කරේ මධ්‍යම මෙක්සිකෝවේදී. ඒ මීට අවුරුදු 5000කට පමණ පෙර යුගයේදී. තිරිඟු ආරම්භ කළේ මධ්‍යධරණී ප්‍රදේශයේ. ඒ අනුව දරුවනේ මීට අවුරුදු 11000කට පෙර තමයි තිරිඟු මධ්‍යධරණී ප්‍රදේශවලින් වගා කරන්න පටන් ගත්තේ. වී ආරම්භ කරේ චීනයේදී. චීනයේ වී වගාව ආරම්භ කරනකොට මීට අවුරුදු 9000කට පෙර අතීතයක
ඉතිහාසයක් තියෙනවා. හොඳයි. මිනිසා ගොවිතැනට යොමු වීම නිසා සිය පවුලේ සමාජිකයන් සමග එක තැනකට වෙලා ජීවත් වෙන්න පටන් ගත්තා. මේ නිසා වාසස්ථාන ලෙස නිවාස ඉදි වුණා. කිහිප දෙනෙකු සිය පවුල් සමග එසේ එක් තැනක ජීවත් වීම නිසා ගම්මාන බිහිවීම ආරම්භ වුණා. මෙසේ මුල්වරට ගම්මාන තනාගත්තේ ක්‍රිස්තු පූර්ව 6000 දී පමණ. මුල්වරට එසේ බිහි වූ ගම්මානවල නටඹුන් දැනට සොයාගෙන තිබෙනවා. ගොවිතැන ආරම්භ වීම නිසා ආහාරය සඳහා සුදුසු ධාන්‍ය වර්ග හඳුනා ගැනීම සහ ඒවා බෝ කර ගැනීමට මිනිසා උත්සාහ ගත්තා. අද අප එදිනෙදා ආහාරයට ගන්නා එවැනි ධාන්‍ය වර්ග ලෝකේ නොයෙක් ප්‍රදේශවල නොයෙක් කාලවලදී වගා කරපු දේවල් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මීට අමතරව ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය කරන උපකරණද ඔවුන් තනා ගත්තා. ඒ වගේම තමයි මුල් කාලයේදී ඉදිකරන ලද නිවාස ඉතා සරලයි. මැටියෙන් සාදන ලද බිත්ති සහ කොළාතු සෙවිලි කරන ලද වහලක් ඒවට තිබුණා. මේ ආකාරයේ ගෙවල් හඳුන්වන්නේ වරිච්චි ගෙවල් කියලා. සමහර රටවල් වලට එසේ සාදන ලද ගෙවල් වල බිත්ති ලී දඬු වලින් සකස් කරලා තිබුණා. ගොවිතැන් කිරීමට ඉගෙන ගැනීම නිසා මිනිසා ලබාගත් විශාල ජයග්‍රහණයක් ලෙස එය හඳුනා ගන්න පුළුවන්. තැන තැන ඇවිද යමින් දඩයම් කරනවා වෙනුවට ගම්මානවල ජීවත් වෙන්න පටන්ගෙන ගොවිතැන් කිරීමට ඔවුන් පුරුදු වුණා. ඒ වගේම තමයි පිළිම සෑදීම, සංගීතයට යොමු වීම ආදී දියුණු දේවල් වල ප්‍රතිඵල මෙන්න මේ කාලයේදී දක්නට ලැබෙනවා. මුල්ම ජීවීන් ජලයේ බිහිවි පසුව ගොඩබිමේ පැතිරී ගිය ආකාරය මෙන්න මේ ආකාරයට අපිට පැහැදිලි කරන්න පුළුවන්. ගොඩබිමේදී විවිධ සතුන් දියුණු වුණා. වර්තමාන ලෝකේ ජීවත් වන පක්ෂීන්, උරගයින්, මත්ස්‍යයින්, කෘමීන් මෙන්න මේ ක්ෂීරපායන් එසේ වර්ධනය වූ ජීවීන් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳයි. අප කවුරුත් හෝමෝ සාපියන් වර්ගයට අයත් වුවත් අද ලෝකේ ඇතැම් ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ගේ මුහුණුවල වෙනස්කම් දක්නට තිබෙනවා. අප්‍රිකාවේ ජීවත් වන අයගේ මුහුණ චීනයේ ජීවත් වන අයගේ මුහුණට වඩා වෙනස්. මේ වෙනස්කම් අනුව හෝමෝ සාපියන් මිනිසා කොකොසොයිඩ්, නීග්‍රොයිඩ්, ඔස්ටරොයිඩ් සහ මොංගොලොයිඩ් යනුවෙන් වර්ග 4කට බෙදා තිබෙනවා. මෙවැනි වෙනස්කම් සිදු වුණේ ඔවුන් ජීවත් වන පරිසරවල පැවති වෙනස්කම් නිසා. හොඳයි, මෙන්න මේ වීඩියෝ එක 6 වසර ඉතිහාසයේ දෙවන පාඩම තමයි ආදි මිනිසා පාඩම. ආදි මිනිසා පාඩමේ සම්පූර්ණ කරුණු මේ වීඩියෝ එක මගින් අපි අද සාකච්ඡා කරා. ඔයාලට ආදි මිනිසා පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා. හොඳයි, මේ වගේ වීඩියෝ එකක් සමගින් අපි ළඟදිම මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.